අයිබෝවන් වෙල්කම් ටු ද iBox Academy YouTube channel. මම සෑම්. අද මම ඔයාලා වෙනුවෙන් මොහ ටියුටෝරියල් එකක් අරන් ආවා. ඔයාලා දන්නවා මොහ අලුත් අප්ඩේට් එක රිලීස් කරා 14.4 කියලා දැන් දවස් දෙක තුනකට කලින්. ඒකේ ආපු ෆීචර් එකක් ගැන නැත්නම් ඒකේ ආපු පොඩි අප්ඩේට් එකක් ගැන තමයි මම කතා කරන්න යන්නේ. ඔයාලට පේනවාද මම මෙතෙන්ට ඉම්පෝට් කරන් ඉන්නවා කැරක්ටර් එකක්. මේක ටිකක් කම්ප්ලෙක්ස් කැරක්ටර් එකක්. මේකේ අපි ලේඅවුට් එක බැලුවොත් මේ වගේ ලේයර්ස් ගොඩක් තියෙන කැරක්ටර් එකක්. අපිට තිබ්බ කලින් තිබ්බ වර්ෂන් වල තිබ්බ ප්‍රශ්නේ තමයි මේ ලේයර් සිලෙක්ට් කරගන්න ගියාම හරි ලේයර් එක සිලෙක්ට් කරගන්න එක. දැන් මෙතන මේ කැරක්ටර් එක බලුවම ලේයර්ස් ගොඩක් තියෙන නිසා අපිට ටිකක් අමාරුයි සිලෙක්ට් කරගන්න. එක ක්‍රමයක් තමයි අපිට අදාළ ඒකට මෙහෙම ක්ලික් කරලා මේක සිලෙක්ට් කරගන්න පුළුවන්. රයිට් නැත්නම් අපිට පුළුවන් කලින් වර්ෂන් වල ඕල්ට් කී එක ප්‍රෙස් කරලා අදාළ ෂේප් එකට රයිට් ක්ලික් කරොත් ඒකට අදාළ ලේයර් එක මේ වගේ සිලෙක්ට් වෙනවා. නැත්නම් අපිට පුළුවන් මේ මෙතන layer selector tool එකෙන් සිලෙක්ට් කරගන්න. දැන් මේ මොන ක්‍රමයෙන් වුණත් දැන් අපි බලමු මේ මෙතන body එක. දැන් මෙයාගේ body එක right click කරොත් alt key එකත් එක්ක right click කරොත් මේ වගේ තමයි සිලෙක්ට් වෙන්නේ. මේක mask එකක් ඇතුලේ තියෙන layers ටිකක් තියෙන්නේ. මේ මෙතන mask එකක් ඇතුලේ තමයි මේ mask group එක ඇතුලේ තමයි මේ layers ටික තියෙන්නේ. එතකොට අපි right click කරලා හරි මොකක් හරි කරලා මේක සිලෙක්ට් කරගත්තොත් මේ උඩම තියෙන layer එක තමයි සිලෙක්ට් වෙන්නේ. right දැන් උදාහරණයක් විදිහට මම layer selector tool එකට ගිහින් මේක මෙහෙම select කරොත් මේ උඩම තියෙන එක තමයි මේ වගේ select වෙන්නේ. දැන් කලින් version වල තිබ්බ ප්‍රශ්නේ තමයි අපිට මේ ඊට පල්ලෙහා තියෙන නැත්තම් මේකේ base layer එක select කරගන්න අමාරුයි. මොකද උඩින් තියෙන layer එක තමයි select වෙන්නේ. දැන් මෙතන බැලුවොත් මේ layer එක තමයි select වෙන්නේ. මේ යට තියෙන base layer එක select වෙන්නේ නැහැ. මොකද මේකට මේ උඩින් mask එකක් හින්දා මේක base layer එක select කරගන්න බෑ. හැබැයි දැන් මෙයාලා මේක ඉම්ප්‍රූව් කරලා තියෙනවා මේ layer selector tool එක. අපිට පුළුවන් මම මුලින් ඉඳන් පෙන්නන්නම් ආයේ. මෙතන දැන් මට body එකේ base layer එක select කරගන්න ඕන නම් මෙතන click කරාම කලින් වගේම තමයි base layer එක නෙමෙයි select වෙන්නේ. මේ මෙතන ඊට උඩින් තියෙන layer එක. හැබැයි මම මෙතන ආයෙ පාරක් click කරොත් ඔයාලට පේනවා ඇති මේ මෙතන base layer එක මේ වගේ select වුණා. මේක ඇත්තරම මේ ලොකු අප්ඩේට් එකක් නෙමෙයි. හැබැයි මේකෙන් අපේ ටයිම් එක ගොඩක් සේව් කරගන්න පුළුවන්. මොකද අපිට අදාළ ලේ එක හරියට සිලෙක්ට් කරගන්න පුළුවන්. මේ අප්ඩේට් එකත් එක්ක තව ෆීචර්ස් කිහිපයක් ආවා. අපි ඉස්සරහා වීඩියෝ වලදී කතා කරමු මොනවද ඒවා කියලා. ඒක කොහොමද අපි යූස් කරන්නේ කියලා. මම හිතනවා මේ වීඩියෝ එක ඔයාලා එන්ජොයි කරන්නේද කියලා. එහෙනම් ඉක්මනින්ම ඊළඟ වීඩියෝ එකෙන් ආවෙමු. ඔයාලට සුබ දවසක්.